හයි ළමයි කොහොමද ඉතින් අනේ ඉතින් අද හස්බන්ඩ් මයි ගෙදර ඉන්නේ. ඉතින් මම හිතුවා අද පුංචි වෙනසකටත් එක්ක මූවි එකක් බලමුයි කියලා චූටි චූටි කැම ටිකක් හදාගෙන. ඉතින් මම වැඩ කර කර ඉන්න ගමන් තමයි මතක් වුණේ පොඩි වීඩියෝ එකක් ගන්නවනි කියලා. ඉතින් අපි බලමු කොහොමද මම අද මේ කැම ටික ලෑස්ති කරගන්නේ කියලා අපි පාටියක්. ඉතින් ළමයි මම වැඩ කර කර ඉන්නින් ගමන් තමයි හිතේ වීඩියෝ එකක් ගන්න ඕනි කියලා. ඉතින් මම මුලින්ම චිකන් එක එකපාරක් දාගත්තා. දැන් මම මේ අල ටිකක් දාලා ඒ කොටින් ආය චිකන් ටික දාලා ආය චුට්ටක් ෆ්‍රයි කරගන්න තමයි හදන්නේ. ඔන්න මේ විදිහට මම අල ටික දාගත්තා. මම දැන් ආපහු සැරයක් චිකන් ටික දාගන්න තමයි හදන්නේ. ඔන්න දැන් ඉතින් චිකන් ටිකත් එකතු කරගත්තා. මම දැන් මේක පැය භාගයක් වගේ සෙල්සියස් අංශක 180ට වගේ දානවා. ඔන්න ඉතින් ළමයි ඒ ගමම්ම කිචන් එකත් මම අස් කරගත්තා. අපේ චිකන් ටිකයි අල ටිකයි තොන්න දැන් දාලා තියෙන්නේ. ඒක තව විනාඩි 21ක් තියෙනවා. ඉතින් මම දැන් හදන්නේ අපේ බර්ගර් එක හදාගන්න. ඉතින් අපි දැන් බර්ගර් එක හදාගමු. ඉතින් ළමයි මම බර්ගර් එක හදාගන්න ගන්නේ මෙන්න මේ බන් එක. ඉතින් මේක හරිය රසයි ළමයි. ඉතින් ලොකු දෙයක් කරන්නේ නැහැ. මම මේකට චීස් ටිකක් දාලා, අනියන්ස් ටිකක් දාලා, සෝස් ටිකක් දාලා ගන්නවා. ඉතින් ලොකු දෙයක් කරන්නේ නැහැ. ඉතින් දැන් අපි ඒක හදාගමු ළමයි. දැන් ළමයි ඔන්න මම බර්ගර් එක හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් බර්ගර් එකට ඕන දේවල් ඉස්සරවම මම ලෑස්ති කරගන්නවා. ඉතින් ඉස්සරවම මම ලුණු කෑලි ටිකක් මේ විදිහට කපා ගන්නවා. ඉතින් ළමයි මම මේ අර සාම්ප්‍රදායික බර්ගර් එක නෙමෙයි හදන්නේ ළමයි. මම හදන්නේ නෝමල් මට හිතෙන විදිහට එකක් හදන්නේ. ඉතින් මෙහෙමත් හැබැයි රසයි ළමයි අර නිකන් අර ගොඩාක් දේවල් දැම්මේ නැතුණාට හරි රසයි මෙහෙමත්. ඉතින් ඔයාලත් හදලා බලන්න මෙහෙම try කරලා බලන්න ළමයි. ඉතින් මෙන්න මේ බර්ගර් එක තමයි ගන්නෙ. බන් එක ළමයි මේ විදිහට බටර් ටිකක් දාලා චුට්ට වෙලාවක් අර ෆ්‍රයි කරගන්නවා කියන්නේ අපි චුට්ටක් golden brown වගේ වෙනකම් මේ විදිහට තියලා ඊට පස්සේ තමයි ඔන්න මම බර්ගර් එක හදන්න ගන්නෙ. ඉතින් බර්ගර් එක හදන්න ළමයි මම මහ ලොකු දේවල් දාන්නේ නැහැ. මේ වගේ සෝස් එකක් හදාගන්න. ඔන්න මම දැන් බන් එකේ සෝස් එක හදාගන්න හදන්නේ. ඉතින් මම මෙතන අරන් තියෙනවා බටර් චුට්ටයි චීස් කෑල්ලයි සෝස් අරන් තියෙනවා. මේක මික්ස් කරලා අපි බන් එකේ ගා ගන්නවා. ළමයි මෙන්න මෙහෙම තමයි ඉතින් සෝස් එක හදාගත්තාම තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතනදි මේනිස් ටිකක් දාගන්නත් පුළුවන්. ඉතින් හස්බන්ඩ් කැමති නැති නිසා මම දාගත්තේ නැහැ. ඊට පස්සේ මේ විදිහට බන් එකට ඇප්ලයි කරගන්නවා මම. ළමයි ඔයාලා හරියටම හදන බර්ගර් එක නෙමෙයි මේක පටල ගන්න එපා. ඉතින් මම හදනවා වැඩි කියලා කියන්නත් එපා. ඉතින් මේක මං ආස එක ක්‍රමයක්. ඉතින් මම මේ විදිහට හදලා කරනවා නිතරම. ඉතින් ලොකු දේවල් අවශ්‍ය නැහැනේ. ඉතින් ඔන්න ඊට පස්සේ මම මේක උඩින් ලුණු පෙති ටිකක් තියාගන්නවා. අපි කලින් ෆ්‍රයි කරගත්ත චිකන් එකෙන් ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔන්න මේ ටික තමයි මම එකතු කරගන්නේ. ඔන්න ඉතින් අපේ බර්ගර්ස් දෙකත් අපි හදාගෙන ඉවරයි. ඉතින් ළමයි එකයි චිකන් එකයි හරි. ඉතින් අපි නෙමෙයි ළමයි මම හදුවේ. මේක බලන්න. ඔන්න ඉතින් අපේ චිකන් එකයි අල එකයි තියෙනවා. ඊට පස්සේ චීස් තියෙනවා. බර්ගර්ස් දෙකක් තියෙනවා. බීම තියෙනවා. ඉතින් අද මේක තමයි අපි දෙන්නගේ රෑ කෑම එක. ඔන්න ඔහොම තමයි ඉතින් ළමයි අපේ කෑම ටික රෙඩි වුණේ. ඉතින් අපි දෙන්න දැන් මූවි එක එන්ජොයි කරන ගමන් කෑම ටිකක් ගන්නවා. ඉතින් මං හිතනවා ඔයාලා ආසයි වීඩියෝ එක බලන්න ඇති කියලා. ඉතින් ළමයි මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙන්න එනකන් අදට ගිහිල්ලා එන්න හැමෝම පරිස්සමෙන් ඉන්න. ඉතින් ඒ වගේම තමයි මගේ channel එක subscribe කරලා නැත්නම් තාමත් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. bell icon එක click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්නත් පුළුවන්. ඉතින් අපි දෙන්න දැන් ඔන්න කනවා. කන ගමන් movie එක enjoy කරනවා. එහෙනම් ගිහිල්ලා එන්න හැමෝම පරිස්සමෙන් ඉන්න. bye.